ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක මතක් කරලා subscribe කරගෙන යන්න. ඉතින් අදත් මම වෙනද වගේ ලස්සන vlog එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ vlog එක පොඩි vlog එකක්. ඉතින් අද මට නිවාඩු දවසක්. මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මිනි vlog එකක් විදියට මේක share කරගන්න. මොකද නැත්නම් ඔයගොල්ලන්ට මාව අමතක වෙන්න පුළුවන්. අද ඉතින් මම ටිකක් වෙනස් විදිහට vlog එක කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මම අද උදේම නැගිටින්නේ නෑ. අද නිවාඩු දවසක් නිසා මම ටිකක් රෙස්ට් කරලා තමයි අද මම නැගිටිනවා කියලා හිතුවා. ඉතින් නැගිටලා මම උදේට පොඩ්ඩක් මගේ රුටින් එක චුට්ටක් මම වෙනස් කරලා තියෙන්නේ. උදේට කිරි එක බොනට වැඩිය වෙනුවට මම දැන් උදේ නැගිට්ටාම වතුර බොන්න දැන් පුරුදු වෙලා තියෙනවා. ඉතින් වතුර බීලා ඊට පස්සේ මට හිතුණා ටටක් ගාලා මගේ උදේ වැඩ ටික ඉවර කරගන්න. ඉතින් මම බෙඩ්ෂීට් එක චේන්ජ් කරලා ඉතින් ඔය දේවල් තමයි මම අද උදේ නැගිටලා ඉස්සල්ලාම කරන්නේ. ඊට පස්සේ අද අපේ ගෙදර කට්ටිය ටිකක් පරක්කු වෙච්ච නිසා අද අපි ටී එක ටිකක් පරක්කු වෙලා හදනවා කියලා හිතලා ඊට පස්සේ තමයි මේ ටී එක බොන්නේ. මොකද අද තමයි අපි ඔක්කොමලා ගෙදර ඉන්න දවස. ඉතින් මේ ටයිම් එකේ අපි ඔක්කොමලා ටිකක් රෙස්ට් කරන්න ඕන නිසා ඊට පස්සේ තමයි අපේ වැඩ ටික අපි ආරම්භ කරන්නේ. මට අද නිවාඩු දවස නිසා මට ටිකක් රෙස්ට් කරන්නත් ඕන නිසා මම ඉක්මනටම මගේ රූම් එක ක්ලීන් කරගත්තා. මම ඒ කිසි දෙයක් මම වීඩියෝ කරේ නැහැ. මොකද මට ඉක්මනට වැඩ ටික කරගන්න ඕන නිසා. ඊට පස්සේ මම උදේටත් කාලා ඊට පස්සේ මම අද වෙලාව තියෙන නිසා මං හිතුවා චුට්ටක් මං ගැන පොඩි වෙලාවක් වෙන් කරන්න. ඒ කියන්නේ මගේ ස්කින් කෙයාස් ඒ දේවල් ගැන හිතන්න ඕනනේ අපි. ඒ නිසා මං හිතුවා මම ක්ලෙන්සර් කරලා එතකොට ෆේස් මාස්ක් එකක් ඇඩ් කරලා මේ දේවල් කරගන්න ඕනේ අපි. මම තාම ස්කින් කෙයාර් රුටින් එකක් ස්ටාර්ට් කරලා නැහැ. ඉතින් මේ වගේ චූටි දේවල් තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඉස්සරහට මම මගේ ස්කින් කෙයාර් රුටින් එක චේන්ජ් කරන්න හිතාගෙන ඉනවා. එතකොට මම ඔයගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් මේ හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට හරාගෙන එන්නම්කෝ. ඔයත් දවසම වැඩ කරන කෙනෙක් නම් ඒ කියන්නේ වාගේ ජීවිතේ බිසි වෙන කෙනෙක් මොනම හේතුවකට හරි වාගේ ජීවිතේ බිසි වෙන කෙනෙක් නම් ඔයා කෙනත් චූටි වෙලාවක් ඉතුරු කරගන්න. ඉතින් මේ වගේ වෙලාවකට මම කරන්නේ මං ගැන හිතන එක. ඒ කියන්නේ මගේ රුටින් එකක් වෙනස් කරගන්නවා. ඒ ඕනම දෙයක් මම ආසාවෙන් කරන්න. ඉතින් ඔයගොල්ලොත් එහෙම කරනවා ඇති. ඉතින් මේ තමයි මං වලින් ආසම වෙලාවක්. ඉතින් ඔයගොල්ලොත් ඔයාලට කියලා වෙලාවක් වෙන් කරගෙන මේ දේවල් ලස්සනට පිළිවෙලට කරගන්න. රැකගත්තේ බා මේ ආදරේ ඔබ මට දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සාලේමේ පිම්ගිරනේ පාලම් තොටේදී කෝලම් කලාසේ ආයේ ප්‍රේමින් ලංවී මුණාගේ මගේ රුටින් එක කරලා ඉවරට පස්සේ මම ටට්ටක් කාලා ලෑස්ති වෙලා මම දැන් යන්නේ අද පොයනේ. කියන්නේ වෙසක් පොයනේ අද. ඉතින් අද දන්සලක් තිබුණා අපිට ඕපන් කරන්න. ඒකට තමයි මේ අපි ගියේ. මම එතන නම් ලොකුවට වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. මොකද එකපාරම දන්සල පටන් ගත්ත ගමන් කුඩ සෙනගාවා. ඒ නිසා මට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි හවස් වෙලා අපි ගියා චුට්ටක් ඇවිදින්න.
අපි ගියා පොළොන්නරුවේ චුට්ටක් ඇවිදලා එන්න. මොකද පොළොන්නරුවේ ෂොප්ස් කීපයක් ඕපන් කරලා තිබ්බා. අපිට යන්න හම්බුනේ නැහැ. ඉතින් මේ අපි චුට්ටි වෙලාවක් අපි ටිකක් එළියට ගිහිල්ලා අපි කොෆි එකක් පීලා ඉතින් ඔක්කොම කරගෙන ඉතින් අපි අපේ දවස ගෙවුවා.